අයිබෝන් ඔන්න අද අපි අලුතෙන් YouTube වීඩියෝ එකක් පටන් ගන්න හදන්නේ. අදත් එදා වගේම ලස්සන දැනකට අපි යන්න හදන්නේ. සුපුරුදු පරිදි යාළුවා ඉන්නවා බුද්ධිෂ. දැන් මෙයාත් අපේ channel එක ඉස්සරහට ජනප්‍රිය වෙන කෙනෙක්. තව ඉන්නවා අපේ ඉස්කෝලේ ඩබල් සර්විස් එක සෙට් එක තමයි යන්නේ අපේ ඉස්කෝලේ. අද අපි යන්නේ මුරුතවෙල තියෙන්නේ පාලස් මුල්ල පහු කරලා කොයිද මම අර ගමේ නම මිද්දනියට පොඩ්ඩක් මෙහා තියෙන්නේ මුරුතවෙල. ඉතින් අපි දැන් මෙහෙම ගිහිල්ලා බෙලියත්තර කියලා බෙලියත්තෙන් වලස් මුල්ලට කියලා වලස් මුල්ලෙන් මිද්දනියට යන තමයි හිතාගෙන ඉන්නේ. නැත්තම් ඔයාලට යන්න පුළුවන් සාමාන්‍යයෙන් මාතරින් නම් කෙලින්ම යන ඇවිල්ලා තිරකොට හරහා වලස් මුල්ලට ගිහිල්ලා වලස් මුල්ලෙන් මිද්දනියට යන්න පුළුවන්. එතකොට ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. පොලිසියෙන් බාධා වන්නේ. ඉතින් අවුරුද්දට යලත්තර අපි ඇවිදිනවා. ඉතින් දැන් ඉන්නේ කැකනදුර. අපි කැකනදුර ඉඳන් ඊළඟට යන්නේ දික්වැල පැත්තට ගිහලා එතනින් බෙලියත්ත පාරෙන් ගිහිල්ලා වලස් මුල්ලට ගිහිල්ලා වලස් මුල්ලෙන් කෙලින් මුරුතවලට යන තමයි හිතන් ඉන්නේ. කලිනුත් මං මුරුතවල ගැන වීඩියෝ එකක් දාලා තිබ්බ YouTube channel එකේ මම ආයෙත් link එක දාන්නම් උඩින්. මං එතන මුරුතවලට ගිහිල්ලා නිකන් ඇවිදලා එන එක විතරයි කරන්නේ. මම ඊට පස්සෙත් මුරුතවල ගිහිල්ලා එහෙ නාල කරලා ආවා. YouTube වීඩියෝ එකක් කරන්න ඉන්නේ නැහැ. ඉතින් අද මම බලාපොරොත්තු වෙනවා ගිනි පෙට්ටි පාලම සහ ඒ අවට මුරුතවල ගැන වීඩියෝ එකක් කරන්න. ඒ වගේම පොදුවේ ගත්තම ගොඩක් channel වල දාලා තියෙන වීඩියෝස් වලට අමතරව යම් ඔයාලට ඕන කරන විස්තර ටිකක් මම මේ channel එකෙන් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි යන ගම පොඩ්ඩක් මග නැවතුණා. මෙතන පොඩ්ඩක් පඳුරක් දාලා ආශිර්වාදයක් අරගෙන යන්න. ඔන්න අපි දැන් බෙලියත්තට ආවා. බෙලියත්ත පහු කරගෙන අපි වලස් මුල්ල පැත්තට යනවා. වලස් මුල්ලට ගිහිල්ලා අපි එතනින් තමයි මුරුතවල පැත්තට යන්නේ. පරිසරේ ගොයන් කපලා වෙල්ලි පැනල්ල තියෙනවා. ඉතින් වලස් මුල්ලට තව කිලෝමීටර් 12යි වීරකටට 10යි. අපි යන්නේ වලස් මුල්ල පැත්තට. ඉතින් ඉස්සරහට බලමු අපි වීඩියෝ එක. මේ මිද්දනිය පාරට අපි දාලා තියෙන්නේ වලස් මුල්ලෙන් ඉඳන් ඇවිල්ලා බලන්නකෝ view එක. පොඩි වැස්සකුත් එනවා. මේ අවුරුද්දෙන් පස්සේ හොඳ වැස්සක් එනවා. මේ පැත්තේ තියෙන රස්නේ පොඩක් අඩු වෙන්නත් එක්ක ආරංචි හැටියට මුරුතවල අද කට්ටිය ගොඩක් ඉන්නවයි කියලා තමයි කියන්නේ. මුරුතවල පල්ලෙහා පාර යන්නේ. මේක මෙතන මේ ජලාශයෙන් වතුරට එන ප්‍රධාන මේක තමයි. මේක නාන්නත් පුළුවන්. නැත්තම් වැවේ නාන්න පුළුවන්. වැව මෙතනින් එහා පැත්තේ එකට යනවා නම් මේ අපි ආපු පාරේ අනිත් පැත්තේ හැරිලා යන්න ඕනේ. ඊළඟට මෙතනින් පල්ලෙහා තියෙන පඩිපෙළ තියෙන්නේ. දියල වගේ තියෙන පඩිපෙළ. එතනට යන්නත් පුළුවන්. මුරුතවල වලට ලෙසිම නාන්න පුළුවන් තරම් තමයි මේ හරිය. ඊළඟට මෙතනින් පල්ලෙහා තියෙනවා අර පඩිපෙළ වගේ එක. උඩ තියෙනවා වැව. වැවට යනවා නම් අර වටේ පාරෙන් යන්න පුළුවන්. මේ මුරුතවල වැව.
Hey, baby.